දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. කන්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ ගැන ගොඩක් දෙනා කතා කරනවා. ඉතින් උන්වහන්සේගේ බණ අහන්න ගොඩක් දෙනා එනවා. ලංකාවේ විතරක් නෙවෙයි පිට රටවලත් උන්වහන්සේ බණ කියන්න වඩිනවා. ඉතින් උන්වහන්සේට ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වෙලා කියලා අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් ප්‍රකට නිලියකගේ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළත් කන්නෝරුව සිරිදම්ම හිමියන්ගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව මොකද්ද? ප්‍රකට ධර්මදේශක කන්නෝරුවේ සිරිදම්ම හිමියන් විසින් ඇමරිකානු ධර්මදූත චාරිකාවක් සඳහා ඉදිරිපත් කළ වීසා අයදුම්පත තෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකාවේ වෙසෙන ප්‍රකට නිලියකගේ අනුග්‍රහය ඇතිව මෙම වීසා බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර තිබුණද මීට පෙර මෙරටින් වැඩම කළ ඇතැම් පිරිස් ආගමික ගරුත්වයට හානිවන පරිදි කටයුතු කිරීම හේතුවෙන් පනවා ඇති දැඩි කොන්දේසි හමුවේ මෙම තීරණය ගෙන ඇති බවට තමයි අපට දැනගන්නට ලැබී තිබෙන්නේ. ඉතින් මෙම වීසා ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ උන්වහන්සේගේ හැසිරීම් රටාව සහ ප්‍රකාශ පිළිබඳ කරුණු දක්වමින් ඇමරිකාව, ඊශ්‍රායලය, කොරියාව සහ යුරෝපා රටවල තානාපති කාර්යාල වෙත එල්ල වූ විද්‍යුත් තැපාල හරහා සිදු කළ කරුණු වාර්තා කිරීමේ ව්‍යාපාරය බවද සඳහන් වෙනවා. ඉතින් ඇතැම් පාර්ශවය විසින් උන්වහන්සේට චෝදනා කරනවා. ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි පිට රටත් එහෙමයි. උන්වහන්සේගේ ආගමික ස්වරූපය අන්තවාදී ස්වරූපයක් ගන්නා බවට තානාපති කාර්යාල දැනුවත් කිරීම හේතුවෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ බාධාවන් මතුවී ඇති බවට වාර්තාවල දැක්වෙනවා. ඉතින් කෙසේ වෙතත් උන්වහන්සේ මීට පෙර රටවල් ගණනාවක සංචාරය කරා. ඉතින් උන්වහන්සේගේ බණ අහන්න ගොඩක් දෙනා පෙළඹී සිටිනවා. ඒ වගේම පිට රටවලින් උන්වහන්සේට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඇමරිකාවට උන්වහන්සේ කලින් වැඩම කර තිබුණත් මෙවර වීසා ප්‍රතික්ෂේප වීම නිසා දැඩි ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා. ඉතින් මීට පෙර උන්වහන්සේට නිලියක් සම්බන්ධ කර කටකතා පැතිරුණා. කෙසේ නමුත් එම නිලියකේ ආධාර ඇතිව තමයි උන්වහන්සේ වීසා ලබා ගැනීම සඳහා උත්සාහ කර තිබෙන්නේ. නමුත් එම උත්සාහද ව්‍යර්ථ වී ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.